ආයිබෝවන්. මං අද කතා කරන මාතෘකාව තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියා. මොනවද මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ? ක්‍රියාපද වර්ගීකරණයට අයත් තවත් එක ක්‍රියාපද වර්ගයක් තමයි මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ. මොනවද මේ ක්‍රියාපද වර්ගීකරණයට අයත් අනිත් ක්‍රියාපද? ඒවා තමයි විධික්‍රියා, ආශිර්වාද ක්‍රියා, පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා සහ අසම්භාව්‍ය ක්‍රියා. ඉතින් පුතේ අද අපි මේ කතා කරන ප්‍රයෝජ්‍ය ක්‍රියා අයිති වෙන්නේ ඔන්න ඔය කියන ක්‍රියාපද වර්ගීකරණයට. මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කර්තෘ කෙනෙකු විසින් තවත් කෙනෙකු ලවා කරවන ලද ක්‍රියා විදිහට තමයි අපි අඳුනගන්නේ. කර්තෘ කෙනෙකු විසින් තවත් කෙනෙකු ලවා කරවන ලද ක්‍රියා විදිහට. අපි උදාහරණයක් අරන් බලමු. අම්මා මල්ලි ලවා අඹ කඩවයි. අම්මා කවුරු ලවාද අඹ කඩවන්නේ? මල්ලි ලවා. එහෙනම් පුතේ මෙතන කඩවයි කියලා කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව. අපි දැන් බලමු මේ ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් හදාගන්නේ කොහොමද කියලා. පුතේ ක්‍රියාපදයක ක්‍රියා මූලය සහ ඒ ක්‍රියාපදයේ අවසානයට අපි යොදවන විභක්ති ප්‍රත්‍ය නැත්නම් අපි ඒකට කියනවා ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා. එහෙනම් ක්‍රියාපදයක ක්‍රියා මූලය සහ ආඛ්‍යාත ප්‍රත්‍ය මැද්දට අපි යොදනවා ව ප්‍රත්‍ය. ක්‍රියා මූලය සහ ආඛ්‍යාත ප්‍රත්‍ය මැද්දට යොදනවා අපි ව ප්‍රත්‍ය. අපි බලමු මේ වගේ උදාහරණ ටික. අඬ දන ව දන ඊ අඬවයි. නට දන ව දන තී නටවති. කඩ දන ව දන හූ කඩවහු. ගය දන ව දන ඊ ගයවයි. කව දන ව දන ඊ කවවයි. අම්මා අක්කා ලවා බත් උයවයි. පුතේ මෙතන බත් උයවන්නේ අම්මා කාට කියලාද? අක්කට කියලා. මෙතන අම්මා කියන්නේ පුතේ කර්තෘ හෙවත් උක්තය. මෙන්න මේ කර්තෘ හෙවත් උක්තය එහෙම නැත්නම් මේ වැඩය කරවන කෙනාට අපි විශේෂ නමක් කියනවා. එයාට අපි කියනවා ප්‍රයෝජක කියලා. එහෙනම් පුතේ මේ වැඩේ කරන කෙනා ඒ කියන්නේ මෙතන අනුක්තය. මේ වැඩේ කරන කෙනා හෙවත් අනුක්තයට අපි කියනවා ප්‍රයෝජ්‍ය කියලා. එතකොට පුතේ මෙතන උයවයි කියලා කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව. මම තවත් ඕගොල්ලන්ට මේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව වැඩිදුර වටහා ගන්න උදාහරණ ටිකක් දීලා තියෙනවා බලමු. තාත්තා නංගී නටවයි. ළමයා ඔහු ලවා පොත බලවයි. ගුරුවරයා සිසුවා ලවා උගන්වවයි. පරිසරවේදීහු මිනිසුන් ලවා පරිසරය ආරක්ෂා කරවති. විදුහල්පතිතුමා ශිෂ්‍යයා ලවා කතාව කරවයි. ඉතින් පුතේ මේ දීලා තියෙන උදාහරණ පහේ නටවයි, බලවයි, උගන්වවයි, කරවති සහ කරවයි කියලා කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියා. අද අපි කතා කළා ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ මොකද්ද? ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් හදාගන්නේ කොහොමද සහ ඊට උදාහරණ ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් භාවිතයේ යෙදෙන්නේ කොහොමද කියන එක. ඉතින් පුතේ මම හිතනවා ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන පාඩම ඔයගලන්ට හොඳින් වැටහෙන්න ඇති කියලා. මේ වගේ සරල සිංහල පාඩම් ඔබට නැරඹීමට අවශ්‍ය නම් සිංහල මට ලේසියේ YouTube channel එක subscribe කරන්න.